WhatsApp දවසකට එකපාරක් හරි ඕපන් කරන ඇප් එකක්. ඉතින් ඒ වගේ ඇප් එකකට දවස ගාන එකතු වෙන අලුත් වැඩ කෑලි මොනවද කියලා දැනගෙන ඉන්න එක අපිට ගොඩක් වැදගත්. අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු WhatsApp එකට අලුතෙන්ම එකතු වුණු සුපිරි අප්ඩේට් 6ක් ගැන. පළවෙනි අප්ඩේට් එක තමයි ඉස්සර මේ වගේ ෆොටෝස් කිහිපයක් එකතු කරලා ස්ටේටස් එකක් දාන්න ඕන වුණොත් අපි කරන්නේ Play Store එකේ තියෙන එක එක ඇප් වර්ග පාවිච්චි කරලා ෆොටෝ එකක් හදාගන්න එකනේ. ඒත් ඔන්න දැන් අලුත් අප්ඩේට් එකෙන් පස්සේ අපිට පුළුවන් WhatsApp ඇප් එකෙන්ම මේ විදිහේ ෆොටෝස් හදාගන්න. ඉතින් මේ අප්ඩේට් එක දැනට මාසෙකට විතර කලින් තමයි රිලීස් වුනේ. නමුත් මේ වෙද්දි කලින් අප්ඩේට් එකට තව අලුත් ෆීචර්ස් කිහිපයක්ම එකතු වෙලා තියෙනවා. මම මේ ස්ටේටස් වලට ගිහින් සාමාන්‍ය විදිහටම ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. හරි. මම දැන් මේ ෆොටෝ එක zoom out කරනවා. ඔයාලට පේනවා ඇති ෆොටෝ එකට අදාළ බෑග්ග්‍රවුන්ඩ් එකක් නිකම්ම ක්‍රියේට් වුණා. දැන් මට පුළුවන් මේ ෆොටෝ එක රොටේට් කරලා කැමති විදිහකට හදාගන්න. ඒ වගේම මෙතනට තව ෆොටෝස් එකතු කරගන්න ඕනේ නම් මෙතන තියෙන මේ ස්ටිකර්ස් වලට යන්න. ස්ටිකර්ස් වලට ගිහින් මෙන්න මේ ෆොටෝස් කියන එකට යන්න. ඊට පස්සේ මේ විදිහට ගැලරි එක ඕපන් වෙනවා. දැන් අපිට අවශ්‍ය ෆොටෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ ෆොටෝ එකත් අපිට කැමති විදිහකට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ෆොටෝස් කිහිපයක්ම මෙතනට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේක තව ලස්සන කරගන්න ඕනේ නම් ඒකට කරන්න තියෙන්නේ මෙතන තියෙන මේ ෆොටෝ එකක් උඩ ටච් කරලා මෙතනින් ඔයා කැමති ෂේප් එකක් ෆොටෝ එකට දාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති එඩිට් එකකින් වගේ ලස්සනට අපිට මේ විදිහට හදාගන්න පුළුවන්. ඔන්න මම දැන් ගොඩක් ලස්සනට මගේ ස්ටේටස් එක හදාගත්තා. ඒ වගේම මේක මෙතනින් අතර වෙන්නේ නැහැ. ඔයාට මේක තව ලස්සන කරගන්න ස්ටිකර්ස් වගේ දේවල් එකතු කරන්න පුළුවන්. ඒකට නැවත ස්ටිකර්ස් වලට යන්න. ස්ටිකර්ස් වලට ගිහින් මේ සර්ච් බාර් එකේ ඔයාට අවශ්‍ය ස්ටිකර් එක සර්ච් කරන්න. මෙතනදි සර්ච් වෙන්නේ ඔයාගේ WhatsApp එකේ තියෙන ස්ටිකර්ස් නෙවෙයි වෙබ් එකේ තියෙන ඒවා. ඒ නිසා අපි කැමති ඕනම ස්ටිකර් එකක් සර්ච් කරලා අපිට පුළුවන් මෙතනට ඇඩ් කරගෙන අපේ ස්ටේටස් එක හදාගන්න. දෙවැනි අප්ඩේට් එකත් WhatsApp ස්ටේටස් වලටම සම්බන්ධ අප්ඩේට් එකක්. මේ අප්ඩේට් එකෙන් අපේ WhatsApp ස්ටේටස් views වැඩි කරගන්නත් අපිට පුළුවන්. ඉතින් හැමෝම කැමතිනේ තමන්ගේ ස්ටේටස් බලන ප්‍රමාණය වැඩි කරගන්න. හරි, ඉතින් මේ අප්ඩේට් එක තමයි ඔයාලා දන්නවා අපි දාන ස්ටේටස් එකකට අපේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න අයව මෙන්ෂන් කරන්න පුළුවන් පහසුකම කලින් ඉඳලම අපිට WhatsApp එකෙන් දීලා තිබුණා. ඒත් ගෲප් මෙන්ෂන් කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඔන්න දැන් අලුත් අප්ඩේට් එකෙන් පස්සේ අපි දාන ස්ටේටස් වලට අපේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න අයට අමතරව ගෲප් මෙන්ෂන් කරන්නත් පුළුවන්. ඒ හරහා අපි නම්බර් සේව් නොකරපු අයටත් අපේ ස්ටේටස් පෙන්නනවා. සරලවම කිව්වොත් අපි මෙන්ෂන් කරන ගෲප් වල ඉන්න හැමෝටම අපේ ස්ටේටස් එක පෙන්නනවා. මෙම්බර්ස්ලා 1000ක් ඉන්න ගෲප් එකක මෙන්ෂන් කරත් ඒ හැමෝටම අපේ ස්ටේටස් එක පෙන්නනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවනේ කොහොමද මේ අප්ඩේට් එකෙන් ස්ටේටස් views වැඩි කරගන්නේ කියලා. හරි. මේ විදිහට දාන්න ඕන ස්ටේටස් එක තෝරගෙන මේ මෙන්ෂන් ලකුණ උඩ ටච් කරලා මෙතනින් ඔයාට මෙන්ෂන් කරන්න ඕන ගෲප් ටික තෝරගන්න. ඔයාලට ගෲප් 5ක් දක්වා තෝරගන්න පුළුවන්. තෝරගෙන මේ හරි ලකුණ ටච් කරන්න. ඊට පස්සේ වෙනද විදිහටම මෙතනින් මේ ස්ටේටස් එක සෙන්ඩ් කරන්න. හරි. ස්ටේටස් එක සෙන්ඩ් වුණාට පස්සේ මේ විදිහට අපි මෙන්ෂන් කරපු ගෲප් එකට ගිහින් බැලුවොත් අපේ ස්ටේටස් එක මේ ගෲප් එකේ මෙන්ෂන් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගෲප් එකේ කෙනෙක් මේක ටච් කරොත් එයාට අපේ ස්ටේටස් එක පෙන්නනවා. ඒ වගේම තමයි එයාගේ කන්ටැක්ට් වල ස්ටේටස් වලට අමතරව අපේ ස්ටේටස් එකත් එයාගේ ස්ටේටස් ටැබ් එකේ පෙන්නනවා. තුන්වෙනි අප්ඩේට් එක තමයි අපිට ඉස්සර ගෲප් වලට වොයිස් මැසේජ් එක ලබා දීලා තිබුණේ නැහැ. පස්සේ මේ වොයිස් මැසේජ් ෆීචර් එක ලබා දුන්නා. ඔන්න දැන් අපිට ගෲප් එක තුල වොයිස් කෝල් ෆීචර් එකත් ලබා දීලා තියෙනවා. ඔයා ඇඩ්මින් කෙනෙක් නොවුනත් ඔයාට පුළුවන් පබ්ලික් ඕනම ගෲප් එකක chat එක ඕපන් කරගෙන මේ විදිහට chat එක උඩට අදින්න. ඊට පස්සේ මේ විදිහට group call එකක් create වෙනවා. ඒ වගේම අපි group call එකක් start කරා කියලා group එකේ ඉන්න හැමෝටම notification එකක් පවා යනවා. එතකොට group එකේ ඉන්න ඕනම කෙනෙකුට මේකට join වෙලා කතා කරන්න පුළුවන්. හතරවෙනි update එක security update එකක්.
ඉතින් ඔයාලා දන්නවා කලින් ඉඳන්ම අපේ DP එකේ ස්ක්‍රීන්ෂොට් වෙනත් අයට ලබා ගන්න පුළුවන් උනේ නැහැ. ඉතින් ඔන්න අලුත් අප්ඩේට් එකෙන් පස්සේ DP එකේ විතරක් නෙවෙයි අපේ ප්‍රොෆයිල් එකෙත් ස්ක්‍රීන්ෂොට් කාටවත්ම ලබා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ස්ක්‍රීන්ෂොට් ගන්න බෑ වගේම ස්ක්‍රීන් රෙකෝඩ් කරන්නත් බෑ. කවුරු හරි කෙනෙක් ඔයාගේ ප්‍රොෆයිල් එකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරොත් මේ විදිහට කළු පාටින් තමයි ඒක පෙන්වන්නේ. ඒ වගේම මේ සිකියුරිටි ෆීචර් එක බලපාන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එකට DP එකක් එහෙම නැත්නම් ප්‍රොෆයිල් ෆීචර් එකක් දාලා තිබුණොත් විතරයි. ඒ කියන්නේ ඔයා DP එකක් දාලා නැත්නම් ඕනම කෙනෙක්ට ඔයාගේ ප්‍රොෆයිල් එකේ ස්ක්‍රීන්ෂොට් ගන්න පුළුවන්. පස්වෙනි අප්ඩේට් එක තමයි මීඩියා අප්ලෝඩ් ක්වොලිටි ෆීචර් එක. අපි හැමෝටම තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි අපි WhatsApp හරහා යවන ෆොටෝස් වීඩියෝස් වල ක්වොලිටිය අඩු වීම. අපි කොච්චර ක්වොලිටි ෆොටෝ එකක් යවුවත් අනිත් පැත්තට යද්දි ඒකේ ක්වොලිටිය ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒකට විසඳුමක් WhatsApp එකෙන් අලුත් අප්ඩේට් එකේදී දීලා තියෙනවා. ඔයා පළවෙනියටම මේ විදිහට මේ උඩ තියෙන ඩොට් තුන ටච් කරලා setting වලට යන්න. ඊළඟට storage and data වලට යන්න. දැන් media upload quality කියන එක දෙන්න. දැන් ඔයාට පුළුවන් මේ HD quality කියන එකට මේ ටික් එක දාගන්න. එතකොට ඔයා යවන හැම ෆොටෝ එකකම හැම වීඩියෝ එකකම quality අඩු නොවි send වෙනවා. ඒ නිසා මේ HD quality කියන එකට ටික් එක දාලා තියාගන්න. 5 වෙනි අප්ඩේට් එක තමයි මේ event update එක. ඔයා chat එකක් open කරගෙන ඒ chat එකේ ඉඳන් මෙන්න මේ pin icon එක දෙන්න. ඔන්න දැන් මෙතන අලුතෙන් event කියලා option එකක් add වෙලා තියෙනවා. අපිට මෙතනදී පුළුවන් විශේෂ දවසක් හෝ යම් කිසි දෙයක් තියෙනවා නම් WhatsApp තුලින්ම ඒ දේ schedule කරලා send කරන්න. ඉතින් මේකට ගිහින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට event එකට අදාළ name එක දෙන්න. ඊට පස්සේ මෙතනට description එකක් එකතු කරන්නත් පුළුවන්. ඊට පස්සේ event එක තියෙන දිනය සහ වේලාව දාන්න පුළුවන්. ඊට පස්සේ event එක පවත්වන location එකක් තියෙනවා නම් ඔයාට ඒ location එක මෙතනට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන යට තියෙනවා WhatsApp call link කියලා option එකක්. ඉතින් මේ ටික් එක on කරගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා පෙන්වන්න මම දැන් මේ ටික් එක on කරගෙන මෙතනින් මේ event එක මගේ වෙනත් number එකකට send කරනවා. හරි. මේ විදිහට තමයි මේ message එක මගේ අනිත් number එකට ඇවිත් තියෙන්නේ. ඉතින් මෙතන පෙන්නනවා අපි event එකට එකතු කරපු තොරතුරු ටික. ඒ කියන්නේ name එක, description එක, date එක, time එක වගේ තොරතුරු. ඒ වගේම මෙතන WhatsApp calling button එකක් add වෙලා තියෙනවා. අදාළ කෙනා ඒ date එකට හරිම වෙලාවට මේ WhatsApp button එක touch කරාට පස්සේ එයාට ඔයාගෙන් call එකක් send වෙනවා. ඉතින් මේ message එක කිහිප දෙනෙක් අතර share කරාම හරියටම Zoom meeting එකක් වගේ ඔයාලට group call එකක් start කරන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි අපි මේ event එක send කරන කෙනාට පුළුවන් එයා මේ meeting එකට join වෙනවද නැද්ද කියන එක තෝරන්න. ඉතින් මේ අප්ඩේට් එකත් ඔයාලට ගොඩක් වැදගත් වේවි. හරි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා හැමදෙනෙක්ටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාලා මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න අපේ channel එකත් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් comment කරගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්.